ආයිබෝන් හිතවතුනි healthy food and life එක ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සහෘදයනි ඔබ දන්නවද අපේ රටේ ශ්‍රී ලංකාවේ මරණ වලින් සාමාන්‍ය මරණ වලින් 80%ක් වෙන්නේ බෝ නොවන රෝග වලින් කියලා. ඒ කියන්නේ 100ක් මැරෙනවා නම් ඉතින් 80ක්ම සිද්ධ වෙන්නේ අපිට වළක්වා ගත හැකි හේතුන්ගෙන් කියන එක තමයි ඒකේ තේරුම. NCD එහෙම නැත්නම් non communicable disease. බෝ නොවන රෝග. මොනවද මේ බෝ නොවන රෝග කියන්නේ? විශේෂයෙන්ම හෘද රෝග, එතකොට heart attack කියන්නේ අපි ඊළඟට ආංශ භාගයේ කියලා සාමාන්‍යයෙන් අපි දන්න මොලේ නහරයක් විකිරීම නිසා ඇති වෙන එහෙම නැත්නම් මොලේ නහරයක් ලේ කැටියක් කිරීමෙන් නිසා ඇති වෙන මේ ස්ට්‍රෝක් ඒවා ඊළඟට ශ්වසන රෝග, දියවැඩියාව, කැන්සර්, ඊට පස්සේ ඇක්සිඩන්ට් වගේ ඉන්ජරිස් මේ ටික ඔක්කොම සාමාන්‍ය අනිත් මරණ සියල්ලගෙන්ම 80%ක්. ඒතකොට මේ 80%න් ඔබ දන්නවද 34%ක්ම heart attack නිසා. 33.9ක් සිද්ධ වෙන්නේ stroke නිසා. ඔය දෙකටම එකම හේතුව තමයි තියෙන්නේ. මොකද heart attack එක එනවා හෘදයේ බිත්තියට රුධිරය සපයන නාලයක රුධිර කැටියක් කිරීම නිසා, මොළයට රුධිර සපයන නාලයක ලේ කැටියක් කිරීම නිසා ස්ට්‍රෝක් එනවා. ඉතින් අපි මේකෙන් වළකින්න ඕනේ නැද්ද? ඔයාගේ වයස කීයද? අවුරුදු 20ක් 30ක්? අවුරුදු 20ක් 30ක් අතර heart attack හැදිලා මරණ අය ගැන අපි අහලා තියෙනවා. ඒ ටිකක් අඩු ප්‍රතිශතයක් වෙන්න පුළුවන්. එතකොට 30ක් 40ක් අතර බොහෝ අයට ඩයබටික් තියෙනවා. heart attack stroke ආපු අවස්ථා තියෙනවා. 40ක් 50ක් අතර අපිට අහන්න සිද්ධ වෙන්නේ ඇන්ජියෝග්‍රෑම් එකක් කරාද? කවද්ද කරේ? බ්ලොක් කීයක් තියෙනවද? බයිපාස් එකකට යනවද? ස්ටෙන්ටින් කරනවද? මම නම් ස්ටෙන්ටින් කරලා තියෙනවා. මම ගන්න ග්ලයිකෝමේට්. මම ඇටවැස්ටිකින් ගන්න මම රොසවැස්ටිකින් වලට මාරු වුණා. අන්න ඔය වගේ කතා තමයි අපිට අහන්න දකින්න ලැබෙන්නේ අවුරුදු 40ක් 50ක් අතරයි. එතකොට ඇයි මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ? දැන් අපේ හොස්පිටල් වලට ක්ලිනික් වල දැන් මුලින් තිබුණේ මාසයකට සැරයක් බෙහෙත් දෙන එක. දැන් ඒක මාස දෙකකට සැරයක් රෝගීන් ගෙන්න ගන්න සිදු වෙලා තියෙනවා. හේතුව තමයි රෝහලේ ක්ලිනික් එක නැත්තම් සායනේ තියෙන ගොඩනැගිල්ලේ ඉඩ මදි, වෛද්‍ය ප්‍රමාණවත් මදි, විශේෂයෙන්ම ඉඩ ප්‍රමාණවත් මදි. වෛද්‍යවරුන්ට ඉඩ ගන්න ඉඩක් තියෙනවා, රෝගීන්ට ඉඩ ගන්න ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ ඉඩකඩ මදි නිසා මාස දෙකකට සැරයක් ගෙන සිද්ධ වෙලා තියෙනවා. ඒ වෙලා තින්නේ රෝගීන් ප්‍රමාණය වැඩි, අපේ ජනගහනය වැඩි පිරිසක් මේ NCD එහෙම නැත්නම් බෝන රෝග වලට ගොදුරු වෙලා තියෙනවා. ඇයි එහෙම වුනේ? මේ රෝගීන් හැමෝම උදේ පාන්දර සමහර අය ෆාස්ටිං ඉඳලා බ්ලඩ් එදාම දෙන්න බලාගෙන ඇවිල්ලා පොලින් 4ක ඉන්නවා. ඉස්සෙල්ලාම පොත තෝරගන්න, කාඩ් එක තෝරගන්න පොලිමේ ඉන්නවා. ඊළඟට ලියාපදිංචි කරන පොලිමේ ඉන්නවා. ඊළඟට වෛද්‍යවරයා ළඟ පොලිමේ ඉන්නවා. එකම පුද්ගලයා. ඊළඟට බෙහෙත් ගන්න, ඩ්‍රග්ස් ටික ගන්න ක්ලිනික් ඩිස්පෙන්සරි කවුළු වලට පොලිමේ ඉන්නවා. සමහර අය කලන්තේ දාලා වැටෙන ඔය අතරේ. ඉතින් අපි මොකද කරන්නේ? කොරෝනා වලට විදු බෙහෙත් එකට තමයි මේ වෙලා තියෙන්නේ කියලා ඒකට බැන බැන මමත් කොරෝනාවට වැක්සින් 4ම ගහපු විදිය.
ඉතින් මේ මේකට ඇත්තටම හේතුව අපේ දිනචර්යාවේ ආහාරවල සිදුවෙච්ච වෙනස්කම්. මුලින්ම කරන්න ඕන අපි අපේ කට පාලනය කරගන්න එක. දෙවෙනුව අපේ චර්යාවන් පාලනය කරගන්න. ඒ කියන්නේ අපේ එදිනෙදා ජීවිතය ගත කරන දිනචර්යාව වෙනස්කම් ඇති කරගන්න. මුලින්ම කරන්න තියෙන්නේ පොඩි දෙයක්. පටන් ගන්නකොට පොඩි දෙයකින් පටන් ගන්න ඕනේ. විශේෂයෙන්ම මේවට ප්‍රධානතම හේතුව තමයි අපි පුරුදු වෙලා ඉන්නවා ඒ කාලේ ඉඳන්ම වැඩි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ආහාරයට ගන්න. අපේ ආහාර වේලේ ප්‍රෝටීන ප්‍රමාණය අඩුයි. වැඩියෙන් තියෙන කාබෝහයිඩ්‍රේට්. ඒක සෑහෙන කාලයක් තිස්සේ අපි හුරු වෙලා තියෙන ක්‍රමය. හැබැයි ඒක අතීතයට හරි ගියාද දැන් හරියන්නේ නැහැ. මොකද අතීතයේ අපි මහන්සි වුණා ගමන් බිමන් ගිය පයින් කිලෝමීටර 4-5 අපි ඒ කාලේ පාසල් ගියේ කිලෝමීටර් 2ක් දුර පයින් ආපහු ගෙදර ගියේ පයින් කඩේකට කවදාවත් බයිසිකල් එකකින් ගියේ නැහැ. අද මීටර 100ක් මීටර 50ක් දුරටත් අපි මෝටර් බයික් එකකින් තමයි කඩේට යන්නේ. ළමයි ගෙදර ගේට්ටුවෙන් එළියට ගේට්ටුව ගාවට විතරයි පයින් යන්නේ. ඉස්කෝලේ ගේට්ටුව ගාවට යනකම් එයාලා මොකක් හරි වාහනයක තමයි යන්නේ. ඒකට හිතා ගන්න ඉදිරි පරම්පරාවට කොයි වගේ දෙයක් කොයි වගේ තත්ත්වයක් උරුම වෙයිද කියලා. ඉතින් ඒ අපේ ව්‍යායාම වලට නැත්තම් ඒ ක්‍රියාකාරකම් වලට එන්න කලින් අපිට මුලින්ම හදාගන්න තියෙනවා අපේ ආහාර රටාව දැන් වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද දැන් අපිට අපි යන එන ක්‍රමයේ ගොඩක් වෙනස් කරන්න ටිකක් අමාරුයි කාර්යබහුල ජීවිතයක් නිසා අපිට දිනකට කරන්න තියෙන වැඩ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අතීතයේ දින එකද ගමනක් ගියා කිලෝමීටර් 2 3 4 ගමනක් ගියා එදා ඒ ගමන විතරයි. අද හොස්පිටල් එකට කිලෝමීටර් 4ක් දුර පයින් ගියා නම් ඒ කාලේ ඒ වැඩේ විතරයි. පොලට ගියා නම් ඒක විතරයි. අපි පොලට ගිය දවසෙත් හොස්පිටල් එකට ගිය දවසෙත් තව වැඩ 100ක් විතර කරන්නේ. ඒ කියන්නේ කාර්යබහුල වෙලා අපිට වැඩ වැඩි වෙලා. එහෙමනම් අපි මේක ආහාරයෙන් පටන් ගන්න ඕනේ. මොකද අපි ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය තමයි මේ අස්වැනීප මේ රෝග සියල්ලට මුල. ඊට පස්සේ අපිට පුළුවන් ක්‍රමානුකූල ව්‍යායාම වලට නැඹුරු වෙන්න. මුලින්ම කරන්න ඕනේ කාබෝහයිඩ්‍රේට් අඩු කරන එක. කෙනෙක්ට පුළුවන් ඕන නම් මාසයකින් තමන්ගේ බර අඩු කරගන්න වගේ වුණා නම් ඒකටත් ක්‍රම තියෙනවා. පැටි ක්‍රම. මම කියන්නේ මේ වගේ දේවල්ට යන්න නම් හොඳ හිතේ ශක්තියක් තියෙන ආත්ම විශ්වාසයක් තියෙන ධෛර්යයක් තියෙන කෙනෙක්ට විතරයි ඒක කරන්න පුළුවන්. ඉවසීමක් තියෙන කෙනෙක්ට ඊට කලින් ඔය මෙන්න මේ දේ කරන්න. අනිත් දේවල් පස්සේ කරන්න පුළුවන්. මුලින්ම ඔයා පැණි රස කන එක, සීනි කන එක නවත්තන්න. දවසට තේ කීයක් බොනවද? තේ, කිරි තේ, ප්ලේන් මොනවා හරි 2ක් 3ක් 3 සැරයක් ඉස්සෙල්ලාම තමන් බොන තේකට සීනි දාන එක නවත්තන්න. සීනි නැතුව තේ බොන්න පටන් ගන්න. එතකොට පටන් ගන්නකොට චුට්ටක් අමාරුයි වගේ නම් ඔය කේ කෑල්ලක් වගේ බිස්කට් එකක් වගේ දෙයක් කාලා ඔයා දැන් පුරුදු වෙලා තියෙනවනේ මේ රැකියා කරන ස්ථානේ හරි ගෙදරදී හරි සීනි නොද අර මොන හරි දෙයක් තියෙන කෑමක් තියෙනවනම් ගොඩක් වෙලාට එහෙමනේ කරන්නේ රාජකාරී ස්ථානවලදී කෑම නිතරම හම්බ වෙනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි පන්නේ කාගේ හරි පන්නේ නැහැ සෙට් එක. එහෙම නැත්නම් සල්ලි එකතු කරලා ගේන. නේ නැත්නම් හවස තේ බොන්න ගෙදර ඉන්න දවසට චූම්පාන් වාහනේ යනවා තේ බොන්න මොන හරි ගේනවා. නැත්නම් තේ බොන්න සමහර ගෙදර ඉන්න අම්මලා ගෙදර හවසට තේ බොන්න කියලා මොන හරි දෙයක් හදනවා. ඒකට මේකත් එක්ක මුලින්ම කරන්න ඕනේ
මේකත් එක්ක තේ බොන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ටික ටික අයින් කරන්න. සතියක් දෙකක් යනකොට නිකම් තේ එක බොන්න විතරක් පුරුදු වෙන්න. ඔය කාලයක් යද්දී ඔයාලට පැනලස කියන දේවල් කටට ගන්නකොට පොඩි බයක් හිතේ. ඊට පස්සේ ඒක නැතුව බොන්න පුළුවන් තත්ත්වයට එනවා. ඊළඟට මොකද්ද කරන්නේ? ඔය අමතර ආහාර ගන්න ඕනේ අපි. මේ විශේෂයෙන්ම ප්‍රධාන ආහාර වේල් 3ට අමතරව ගන්න සියලුම ආහාරවල අවස්ථයි. කේක් කෑල්ලක්, කැවුම් ගෙඩියක්, බිස්කට් එකක්, ඔය වගේ දේවල් අපිට එක එක වෙලාවට හම්බ වෙච්ච. අපි ගෙදරකට ගියොත් කාගේ හරි නෑදෑ ගෙදරකට ගියොත් තේ එකක් දෙන්න පුරුදු වෙලා තියෙන. ඒකට කේක් කෑල්ලක් වගේ දෙයක් තියෙනවා. ඒකට සීනි කලින් තේ හදන්න ලෑස්ති වෙන්න සීනි ගන්න තේ හදන්න. එහෙම කියන්නේ. ඊළඟට මොකද කරන්නේ? කේක් කෑල්ලක් ගෙන තිබ්බට බලෙන් කවුරුත් කටේ බොන්නේ නැහැ. ඒක කන්නේ නැතුව ඉන්නේ. සමහරට හිතා ගන්න පුළුවන් එයාලා මූඩ නැහැ ඩයබටික් හැදිලා තියෙලා කමන්නේ. ඒක ඔබේ සහ පවුලේ සුභ සිද්ධියක සඳහා ගන්න දෙයක්. මොකද සමහර විට ඔබේ ගෙදර ආර්ථිකයේ හසුරවන පුද්ගලයා වෙන්න පුළුවන්. ඔබට අසනීපයක් වුණොත් ඔබේ දරුවන්ට ඔබේ බිරිඳට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ අයටත් මේ බලපෑම එනවා. නේද? එතකොට මුලින්ම සීනි සුදු හෝ රතු හෝ කුමන වර්ගයක හෝ සීනි පැන් රස දේව කාර්ක නවත්තන්න ඕන. ප්‍රධාන ආහාර වේල් තුන ගන්න. ඊළඟට අතරමැද ගන්න සියලුම කෑම වර්ග පාටියක් දෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් එන්න පුළුවන් නේ. මේ දේවල් ආවත් ඒක ඔයාගේ ඒක කන්න ක්‍රමයකුත් තියෙන. මම පස්සේ ඊට පැහැදිලි කරන්නේ. ඔයාට ඉවසීමේ ශක්තියක් තියෙනවනේ. දැන් ප්‍රධාන ආහාර වේල් තුන විතරක් ගන්නවා. මේ ඔය කෑම තිබුණාට කහට එකක් දීලා එයාලත් එක්ක කතා බහ කරනවා. ඒම උන්නේ. අපි දැන් අර අරක්කු බොන්න, අරසිප්පු බොන්න පුරුදු වෙන්නේ සමාජයේ එකට ඉන්න ඕන නිසා, එකට වාඩි වෙලා එක මේක වාඩිලා ඉන්න නිසා බොන්න උන්නේ. සමහර අය ඉන්නවා උතන හොඳට ඔක්කොම කරන බොන අයටත් වියදම් කරලා බොන්න කියන සල්ලි දීලා හැබැයි ස්ප්‍රයිට් එකක් කොකාකෝලා එකක් විතරක් දීලා එතන වාඩි වෙලා ඉන්න වගේ අයත් ඉන්නවා. දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ එතන කහට එක විදි අර තේ අර කේක් කන අය දිහා බලාගෙන එයාලත් එක්ක සතුට සාමිචේ දෙන්න පුළුවන්කම තියෙනවා. ඕන දෙනෙක් යන්නේ ගෙදරකට ගියත් අම්මගේ ගෙදර හරෝ එතන ළමයි කන අතරේ සාමාන්‍ය නොකා කහට එක බොන්න හැකියාව තියෙනවා. ඒක ඩයබටික් හැදුනට පස්සේ කරන්න ඉන්න එපා. ඒක හැදෙන්න කලින් කරන්න. ඕක තමයි පළවෙනි දේ. ඊළඟට ඔබ නවත්වන්න ප්‍රධාන ආහාර වේල් 3 අතර අමතරව ගන්න සියලුම කෑම වර්ග. ඒක නවත්තන ප්‍රධාන ආහාර වේල් 3 පමණක් ගන්න. ඊට පස්සේ පුළුවන් ප්‍රධාන ආහාර වේල් 3න් උදේ ආහාර වේල නවත්තලා ඒ උදේ ආහාර වේල අපි ටික පස්සට ගන්න. ඒ කියන්නේ උදේ 7ට ගන්නවා නම් ඊළඟ දවසේ 8ට. ඊළඟට 8:00ට 9ට මේක පොඩ ගන්න. අද උදේ නැගිටපුව ගමන් කිරිතේ එකක් ගහන්න ලෑස්ති වෙන්න එපා. උදේ නැගිට ගමන් හොඳ ඇල් වතුර එකක් වුණා. එහෙම නැත්නම් සීනිය දාපු දෙහි බීම එකක් ඒ වගේ දෙයක් කමන්න. ඊට අමතරව කිසි දෙයක් දැනෙලස කවලම් වෙච්ච කාබෝහයිඩ්‍රේට් පිස්ටයක් අඩංගු බිස්කට් වගේ දේවල් සමග නිකන් කහට එකක්වත් උදේ බොන්න එපා. එතනට යනවා. මුලින්ම කරන්න ඕන එතකොට පැන්ඩස් සීනි නැවැත්තුවා. මට අතරමැද ආහාරය නැවැත්තුවා. ඊළඟට උදේ ආහාරය ටික ප්‍රමාද කරගෙන යන්න. පුළුවන් නම් උපරිම උදේ 11 හෝ 12 වෙනකන් ගෙනියන්න. 11ට කන්නේ උඩ දවල්ට උදේට දෙකටම හරියන්නේ ගන්න. ඒකේ සාමාන්‍ය ආහාර වේල ඔයාලා දැනට පුරුදු වෙලා තියෙන ගන්න. ඊට පස්සේ පුළුවන් low carb, high protein, high fat එකට යන්න. ඊට කලින් උදේ ආහාර වේල ගන්න 11ට, හවස ආහාර වේල 7ට
ඕ 8ට වගේ 8ට කලින් ගන්න. දැන් තේච්චරයි. ඊළඟට වීඩියෝ එකෙන් බලමු ඊළඟ පියවර කියන්නේ කොහොමද කියලා. ඉතින් සියලු දෙනාට ආයුබෝවන්.